හායි ළමයි. ඔන්න ඉතින් මම අද පටන් ගත්තා දවල් කෑම එක රෙඩි කරන්න. අද නම් මං තෝරගත්තේ කරෝල ටිකක් තෙල් දාන්න. පේනවද ලස්සන? මෙන්න මේ කරෝල ටික තමයි අද මගේ දවල් කෑම එකට යන්න හදන්නේ. මේ කරෝල ටික හොඳට වතුරේ පෙඟෙන්න දාලා මේ විදිහේ කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා හොඳට රත් වෙන්න ටිකක් වෙලා තියාගන්න. ඊට පස්සේ මේ අපි කපාගත්තු කරෝල කෑලි ටික හිමීට මෙන්න මේ භාජනයට දාගමු. සැරින් සැරේට හැන්දකින් කරෝල ටික පොඩ්ඩක් එහා මෙහා කරලා මේක හොඳට බෙද ගන්නකම් පොඩ්ඩක් ලිප උඩ තියාගමු. ඔයාලට සමහර විට පෙනෙයි මේකේ තෙල් ගොඩාක් තියෙනවා කියලා. ඒ වුණාට මේ කරෝල ටික හොඳට බැදුනට පස්සේ මම මේකේ තෙල් ටික වෙනම භාජනයකට අයින් කරනවා. ලූණු, සුදු ලූණු, තක්කාලි, රම්පා, අමු මිරිස්, මාළු මිරිස් මෙන්න මේ වලින් තමයි කරෝල තෙල් දාන එකේ රසය වැඩි කරන්නේ. මේ ඔක්කොම එකට එකතු කරලා මම ලුණු හරියම චුට්ටක් දාගත්තා. ඊට පස්සේ මේකටම කෑලි මිරිස් ටිකකුත් එකතු කරා. ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම හොඳට අපි මිශ්‍ර කරගමු. අයියෝ ඔන්න මට කරපිංච දාන්න අමතක වෙලා. ඔන්න මේක බලන ඔයාලා නම් කරපිංච දාන්න අමතක කරන්න එපා. ඒකෙන් මේකේ රසය තවත් වැඩි කරගන්න පුළුවන්. දැන් ඉතින් බලමුකෝ අපේ කරෝලකට මොකද වෙලා තියෙන්නේ කියලා. පාට නම් හොඳයි නේද? මට නම් හොඳ සුවඳකුත් ආවා. තව ටිකක් වෙලා මේක බෙදගමුකෝ. මෙන්න මේ තියෙන්නේ අපි කෑලි මිරිස් දාලා මිශ්‍ර කරගත්ත අඩුම කුඩුම ටික. ඔන්න දැන් ඉතින් කරෝල ටික බැදිලා ඉවරයි. මම වැඩිපුර තෙල් ටික වෙනම භාජනයකට අයින් කරලා අර ලුණු තක්කාලි මිශ්‍රණය මම මෙන්න මේ භාජනයට දාගත්තා. දැන් ඉතින් හැන්දක් අරගෙන අපි මේ මිශ්‍රණය හොඳින් මික්ස් කරගමු. දැන් නම් ඉතින් අපේ වැඩවල 3න් 2ක්ම ඉවරයි නේද? බලන්නකො මේකේ පාටේ ලස්සන. පාට විතරක් නෙමෙයි රසත් හොඳට තිබුණා. ඊට පස්සේ අපි මූඩියකින් මෙන්න මේක හොඳින් වහගමු. ටික වෙලාවකින් බලමුද කොහොමද කියලා. රසය, පාට, සුවඳ හැම දෙයකින්ම හරිම අගේ. පොල් සම්බෝලකුත් හදාගත්තා නම් වෙන මොකුත්ම ඕනේ නෑ දවල් බත් එකට. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවෝ හැමෝම මතක් කරලා මගේ channel එක subscribe කරලා යන්න. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.